විවරණ සාහිත්‍යයේ රසමුසු තැන් සොයා මෙවර විවරණ තුළින් ඔබ විතගෙන එන්නේ සිංහල ගීත සාහිත්‍යයේ යතිවර සලකුණ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි විසින් රචිත පන්සලේ පල්ලියේ ගීතයයි. පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනු පිළිමදා ගැප්පෙනේ ලෝකයක් ගන්න නැමු. පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනු පිළිමදා ගැප්පෙනේ ලෝකයක් ගන්න නැමු. ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ. බවක් තේරුනේ නැතිකමින් ලෝකයේ නැතිකමයි රජවුනේ දුක් නොවව් මිනිසුනේ. මේ බවක් තේරුනේ නැතිකමින් ලෝකයේ නැතිකමයි රජවුනේ දුක් නොවව් මිනිසුනේ. නෑ පමා පනපොවා ජීවිතේ ගල්පෙලක් සේනගෙව් මියදුනත් ආමතේ. රටනැගු දහදියෙන් බිමතෙමු ජීවිතේ වේදනාවෙන් සදා කල්ගෙවූ. වීරියෙන් රටනැගු දහදියෙන් බිමතෙමු ජීවිතේ වේදනාවෙන් සදා කල්ගෙවූ. මිනිසුනී හදවතේ ලේවලින් පන ලැබූ පරපුරක් බිහිකරව් මාවතේ තනි නොවූ. පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනු පිළිමදා ගැප්පෙනේ ලෝකයක් දන්න නැමු. පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනු පිළිමදා ගැප්පෙනේ ලෝකයක් දන්න නැමු. ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ. ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ. ඔබේ සවන් දුන්නේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් විසින් පත රචිත විශාරද එඩ්වර්ඩ් ජයකොඩි සමගින් විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් ගායනා කරන පන්සලේ පල්ලියේ ගීතයටයි. සංසාරික බැඳීම් මිනිස් ජීවිතයේ කටුක යථාර්ථය ප්‍රේමය කරුණාව මෙන්ම මානව ශ්‍රමය සහ ගෞරවය පිළිබඳව අපේ හදවතට ගලා බසින අමෘතයක් මෙන් සුගන්ධවත් ගීපද තිලින කළ ඒ අසම සම යතිවරයාණන් පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් සිය සංසාර චක්‍රයේ මේ භවයෙන් වෙන් වී ගියද උන්වහන්සේ තබා ගිය ශබ්ද මාධුර්ය සහ අර්ථපූර්ණ පද රචනා අපේ හදවත් තුළ සදාතනිකවම රැඳී පවතිනවා. සිංහල සාහිත්‍ය සම්ප්‍රදායේදී
බෞද්ධ හිමිනමක විසින් සැපයන පූර්ව ගීත නිර්මාණ සංග්‍රහයක් අපට දායාද කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් කැලණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ ගෞරව උපාධිධාරියෙක්. උන්වහන්සේගේ පද සංකල්පනා තුළ පැවැත්තේ හුදෙක් ආගමික රාමුවකට පමණක් සීමා වූ ගීත කලාවක් නොවෙයි. බුදුන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ භක්තිය මෙන්ම දුක් විඳින මිනිසුන් පිළිබඳ පැවති අනන්ත ආදරයත් සාමය පිළිබඳ අප්‍රමාණ බලාපොරොත්තුවත් සෑම නිර්මාණයකම අන්තර්ගත වුණා. මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් වරක සඳහන් කළ පරිදි දෙමාපිය දරු සෙනෙහස ගුරුගෝල සුහදතාව පිළිබඳව සොඳුරු චේතනාවන් මෙන්ම අදූරදර්ශී සමාජයක අකටයුතුකම් හමුවේ කම්පිත වූ සංවේදී කවියෙකුගේ සුසුම උන්වහන්සේගේ ගීමාලාවන් ඔස්සේ අපට ඇසුණා. සිය ගුරුවරුන් වූ ගුරුළුගෝමි විද්‍යා චක්‍රවර්ති ධර්මසේන හිමි, වීදාගම මෛත්‍රිය හිමි, වැත්තෑවේ හිමි යන යති පරපුරේ රමණීය බණමග ගී මගක් බවට පත් කළේ මේ සිද්ධාර්ථ හිමියන්මයි. 2006 වර්ෂයේ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ සසර දනව්ව සහ සංසාරයේ අපිවැනි ගීත සංග්‍රහයන් මගින් සිංහල ගීත සාහිත්‍යයට උන්වහන්සේ විසින් සිදු කළ මෙහෙය අමිලයි. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් විසින් රචිත ලාතලු බෝපත්, සෙනෙහස පුදා, සඳතරුමල් වැනි ගීත අපේ හදවත් සූපත් කළා සේම අද අප විචාරයට ලක් කරන පන්සලේ පල්ලියේ ගීතයත් අපට මතක් කරන්නේ සමාජයේ සැබෑ නිර්මාපකයන් කවුරුන්ද යන්නයි. ඔබ කෙදිනක හෝ සිතුවාද අප වන්දනාමාන කරන, ගෞරව කරන, හිස නමන පන්සලේ පල්ලියේ අති පූජනීය ප්‍රතිමාවන් සහ සුන්දර ගොඩනැගිලි පිටුපස තිබෙන්නේ අසරණ මිනිසුන්ගේ ලේ සහ දහදිය බව. රඹුකන සිද්ධාර්ථ හිමියන් පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තනූ ගීතය හරහා මුළු මහත් සමාජයකම දැස් විවර කරවීමට උත්සාහ කර තිබෙනවා. ගීතයේ මුල්පද පෙළට අපි මොහොතකට සවන් දෙමු. පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තනූ පිළිම අගබිම් පෙනී ලෝකය දනනමු. ඒ අපේ ශක්තියයි, ඒ අපේ ජීවයයි, වන්දනා කරන්නේ, වන්දනා ලබන්නේ. බලන්න ඒ පද අතර තිබෙන ගැඹුර. අප වන්දනා කරන්නේද, යම් වන්දනාවක් ලබන්නේද, ඒ සියල්ල පිටුපස තිබෙන අපේම ශ්‍රමිකයන්ගේ, කම්කරුවන්ගේ ශක්තිය සහ ජීවයයි. පන්සලේ බුදු පිළිමයට, පල්ලියේ සුරුවමට ලෝකයේම දනනමද්දී ඒ පිළිමය නිලූ, ඒ දේවාලය තැනූ මිනිසාගේ දහදිය බිඳුවට හිමිවිය යුතු ගෞරවය සමාජය විසින් ලබා දී තිබෙනවාද? රඹුකන හිමියන් මෙහිදී තදින්ම ප්‍රකාශ කරන්නේ අන්න ඒ අසාධාරණයයි. මේ බවක් තේරුණේ නැතිකමින් ලෝකයේ, නැතිකමයි රජගුණේ දුක් නොවව් මිනිසුනේ. හෙට වුණොත් නෑ පමා පනපොවා ජීවිතේ රළ පෙලක්සේ නැගෙව් මියදුනත් හාමතේ. කම්කරු ශ්‍රමික ජනතාව තමන්ගේ මහන්සියේ සහ නිර්මාණයේ වටිනාකම නොදන්නා තාක්කල් ඔවුන්ගේ දිලිඳුකම රජ යන බව උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා. නමුත් උන්වහන්සේ පවසන්නේ එහි වැළපෙන්නට නෙවෙයි. මියදුනත් හාමතේ පනපොවා ජීවිතේ රළ පෙලක්සේ නැගෙන්නේයයි උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. පීඩිත ජනතාවගේ හදවත් තුළ අභිමානයේ, සංවිධානාත්මක ශක්තියේ වීර්ය අවදි කර තිබෙනවා. වීරයෙන් රට නැගූ දහදියෙන් බිම දෙමු, ජීවිතේ වේදනාවෙන් සදාකල් ගෙවූ, මිනිසුනේ හදවතේ ලේවලින් පණ ලැබූ, පරපුරක් බිහි කරව් මාවතේ තනි නොවූ. වීරයෙන් රට නංවා නිහඬව දහදියෙන් පස දෙමන, නමුදු ජීවිතය පුරාම වේදනාව පමණක් අත්විඳින ඒ උතුම් ශ්‍රමිකයන්ට උන්වහන්සේ අවසන් වශයෙන් ලබා දෙන්නේ මහඟු පණිවිඩයක්. එනම් අනාගතයේදී තමන් මෙන්ම
අසාධාරණයේ හමුවේ මාවතේ තනි නොවන අයිතීන් වෙනුවෙන් අභිමානයෙන් නැගී සිටින නායකත්වයක් සහිත අලුත් පරපුරක් බිහි කරන ලෙසයි. රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ මේ ගීපද රචනය හුදෙක් සෞන්දර්යාත්මක රසවින්දනයක් පමණක් නොවෙයි. එය සමාජීය වශයෙන්ම මානව ගෞරවය උදෙසා කෙරෙන මහා ප්‍රකාශනයක්. අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ සුගන්ධවත් යතිවර මතකයට උපහාරයක් ලෙසත් මහ පොළොව මත දහදිය වගුරුවන සියලු ශ්‍රමික හදවත්වල අභිමානය උදෙසාත් අද අපගේ රසවින්දනයට එකතු කරගත් ඒ අසමසම ගීතය ඔබ රස විඳිය යුතුමයි. මෙතෙකින් විවරණ වැඩසටහන නිමාවට පත්වෙනවා. නැවත දිනයකදීත් මෙවැනිම සාහිත්‍යමය විවරණයකින් මුණ ගැසෙන තෙක් ඔබට සුබ දවසක්.